තනුවකින් වගේ. අපක සතුටක්. මෝඩෙක්නේ ඔයා. දෙවන ඉන්ටර්විව් එකක වටිනාකම දැනගෙනත් ඇයි ඒකට නොගියේ? අමාරුවෙන් අතට ආපු රස්සාවක්ද නැත්නම් පිටස්තරයේගේ කිසි අදාළත්වයක් නැති ව්‍යාපාරයක්ද වඩා වැදගත්? තීරණය ගණිත ටිකක් මොලේ පාවිච්චි කරන්න දන්නේ නැද්ද? මං ඉතින් හිතුවේ මට උදව් කරන්න පුළුවන් ඒ ව්‍යාපෘතිය මගේ පෞද්ගලික එකක්. ඔයා ඒ සෙල්ලමේ නිකන් එක ඉත්තෙක් විතරයි. ඔයා මොකටද වග කියන්නේ යන්නේ මගේ වැරද්දට? ඇයි ඔයා හිතන් හිටියේ මට මේ ප්‍රශ්නෙට මුහුණ දෙන්න බෑ කියලාද? මං එදා ෆුජිකව නෝන හම්බුන එක ගැනද තරහින් ඉන්නේ. ඔයාට ඒකමන පේන්නේ මං තරහින් ඉන්නවා වගේද? ඔව්. ඔයාට ඒ බොරුව කරන්න කියලා මේ මම නෙවෙයිද කිව්වේ? ඒ ඉන්ටර්විව් එක මග ඇරුණු එකට මාත් වග කියන්න ඕනේ. එතකොට ඔයා මේ සමාව ගන්න දාවේ? අන්තිමට අමාත්‍යංශයට ඔයා ගියේ ඔයාගෙම තනි තීරණයක් නිසානේ. ඒ හින්දා ඔයයි වැරදි. ඔයා මේ ඕක කියලා නැත් අගහණියක් ආවේ. දාලා ගියද? ඒත් මම මොනවද ඇරලා බලනවා. ඒක දෙන්නම දාවේ. ඔච්චර වටින දේ ඇයි ගෙනියන්න නාවේ? ඔයා කිව්වනේ විසිකලා කියලා. මිනිස්සු කියන හැම දෙයක්ම එහෙමම පිළිගන්න එපා. මම පුදුම වෙන්නේ මොනවටද කියලා දන්නවද ඔයා? අපේ වරද හදාගන්න ක්‍රමයකුත් නැතුව ඔයා දවස ගානේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශයට ගියා නිකන් සමාව ඉල්ලන්න විතරක්. දන්නවද? ඒක ඇත්තටම වැඩ කළා. මට නම් තාමත් පුදුමයි. ඇත්තටම ඔයාට හොඳ හැකියාවක් තියෙනවා. ටිකක් විතර මෝඩයි. ටිකක් හිතලා මතලා වැඩ කළොත් ඔයාට පුළුවන්. ඕන දෙයක් ජය ගන්න.